අයිබෝවන් සියලු දෙනාටම සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් මම සහ මගේ දරුවෝ අලුත් පන්ති කාමරයකට ගියා. ගිහින් අලුතින් වැඩ පටන් ගත්තා. ඉතින් මේ මමයි මගේ දරුවෝ ටිකයි අලුතින් පන්ති කාමරයකට ගිහිල්ලා වැඩ පටන් ගත්ත අලුත් මොහොත ලස්සන දවස තමයි මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මගේ දරුවොත් එක්ක හරිය සතුටින් අලුත් පන්ති කාමරයට ගිහිල්ලා එයාලත් එක්ක චුට්ටක් කතා කරලා අලුත් අවුරුද්දට සුබ පතලා එයාලත් එක්ක මෙන්න මේ වගේ පුංචි සංග්‍රහයකට එකතු වෙලා මම මගේ දරුවොත් එක්ක අලුත් අවුරුද්දේ වැඩ පටන් ගත්තා. ඉතින් බලන්නකෝ මගේ දරුවන්ගේ මුහුණේ තියෙන ලස්සන ඒ වගේම මේ හිනාව අහිංසක හිනාව මට නම් කොටාක් සතුටුයි. මාස ගාණක් දකින්න නැතුව ඉඳලා අලුත් අවුරුද්දේම මගේ දරුවෝ දැකලා එයාලත් එක්ක අලුතින් මේ අලුත් අවුරුද්ද පටන් ගන්න පුළුවන් වුණ එක ගැන මට කොටාක් සතුටුයි. ඉතින් මම මගේ දරුවන්ට සුබ ප්‍රාර්ථනා කරනවා දරුවන්ගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා. ඒ වගේම මේ ලෝකවාසී සියලුම දෙනාට සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. රටේ ඉන්න ලෝකේ ඉන්න සියලුම දරුවන්ගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වෙලා මේ දැල්වෙන පහන්සිල වගේ මගේ දරුවන්ගේ ජීවිතය ආලෝකමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බලන්න මගේ දරුවොත් එක්ක කොහොමද අලුත් අවුරුද්ද පටන් ගත්තේ කියලා. ඔන්න ඔය විදිහට අපි ඉතින් 2026 අලුත් අවුරුද්ද පටන් ගත්තා. එහෙනම් අපි මේ අවුරුද්දෙත් හොඳට වැඩ කරමු. ලොකු ජයග්‍රහණයක් ලබමු. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් අභියෝග ජය අරගෙන මේ අලුත් අවුරුද්දේ වැඩ කරන්න. එහෙනම් මම ගිහින් එන්නම් මගේ දරුවන්ට සියලුම දෙනාට සුබ නව වසරක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.